1857 වර්ෂයේදී ඉංග්‍රීසි පාලනයට විරුද්ධව විශාල කැරැල්ලක් ආරම්භ කරන ලදී. එය සිපොයි කැරැල්ල වශයෙන් හඳුන්වයි. සිපොයි හමුදාව වශයෙන් හඳුන්වන ඒකී ඉන්දියානුවන් වැඩි පිරිස හින්දු හා මුස්ලිම් භක්තිකයෝ වූහ. පෙරදිග ඉන්දියානු වෙළෙඳ සමාගම ගෙන ගිය පාලනය පිළිබඳ මුල සිටම ඉන්දියානුවන් තුළ විරෝධයක් තිබුණි. මේ නිසා වෙළෙඳ සමාගමේ පාලනයට විරුද්ධව ඉන්දියාව තුළ වරින් වර කැරළි ඇතිවිය. 1857 වර්ෂයේදී සිපොයි භටයන් විසින් ආරම්භ කරන ලද කැරැල්ල හමුදාව තුළට පමණක් සීමා නොවී මහජනයා අතරටත් පැතිරිණි. සිපොයි කැරැල්ල ඇතිවීමට බලපෑ ආසන්නතම හේතුව හමුදාව තුළින්ම නිර්මාණය වූවකි. අලුතින් නිපදවන ලද එන්ෆීල්ඩ් නම් රයිෆල් වර්ගයක් සිපොයි හමුදාවේ භාවිතය සඳහා ඉංග්‍රීසීන් විසින් හඳුන්වා දෙන ලදී. එම රයිෆල් වලට යොදන පතොරම් කවරයක බහා තිබූ අතර පතොරම පිටතට ගැනීම සඳහා එම කවරය කටින් කඩා විවෘත කළ යුතු විය. මේ අතර අදාළ පතොරම් වලට ග්‍රීස් තැවරීමේදී ගවතෙල් හෝ ඌරුතෙල් මිශ්‍ර කර ඇතැයි සිපොයි භටයන් තුළ විශ්වාසයක් පැතුරුණ. හින්දුවරුන් ගවයා පූජනීය සත්වයෙකු ලෙස සැලකූ අතර මුස්ලිම් ජාතිකයෝ ඌර අපිරිසිදු සතෙකු ලෙස සැලකූහ. එබඳු සතුන්ගේ තෙල් තවරුණු කවර කටින් කැඩීමට සැලැස්වීම ඉංග්‍රීසීන් තමන් අවමානයෙන් ලක් කිරීමක් යැයි එම සෙබළු විශ්වාස කළහ. මේ නිසා සිපොයි භටයෝ එම නව රයිෆල් භාවිතය ප්‍රතික්ෂේප කළහ. ඉංග්‍රීසි හමුදා නිලධාරීන් එබඳු භටයන්ට දඬුවම් පැමිණවීම නිසා ගැටුම් ක්‍රමයෙන් උත්සන්න විය. මේ අතර මංගල් පාණ්ඩේ නම් සිපොයි භටයෙක් ඉංග්‍රීසි හමුදා නිලධාරියෙකුට වෙඩි තැබීමත් ඉංග්‍රීසි මංගල් පාණ්ඩේට දඬුවම් පැමිණීමත් නිසා සිපොයි හමුදාවේ කලකිරීම තවත් වැඩි විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1857 වර්ෂයේ මැයි 10 වන දින මීරුට් හමුදා කඳවුරෙහි සිපොයි භටයෝ ඉංග්‍රීසි හමුදා නිලධාරීන්ට වෙඩි තබා සිරකොට සිටි සෙසු ඉන්දියානු භටයන් නිදහස් කරගෙන කැරැල්ල ආරම්භ කළහ. 1858 වර්ෂයේ ජූලි මාසය වන විට කැරැල්ල අසාර්ථක වී නැවත වරක් උතුරු ඉන්දියානු ප්‍රදේශවල ඉංග්‍රීසි බලය ස්ථාපිත විය.